මේ අහසට පොළොවෙන් නගින්නීම එක දුමාරයයි. උඹ ලෝකෙට කවුරු වුණත් උඹ මතක සුමානයයි. අපි අකාට බයද බං සෝන අපේ විමානයයි. ඔය කොකාට වාරය නම් තිත්ත යට දෙවාරයයි. මේ අහසට පොළොවෙන් නගින්නීම එක දුමාරයයි. මේ කියන්නේ අපි හැමෝටම උරුම වන ධර්මතාවය. මොකක්ද? මරණය. කවදා හරි දවසක අපි හැමෝටම උරුම වන ධර්මතාවය තමයි මරණය. ධර්මයේ සඳහන් වෙනවා හරේන්ද්‍ර මහත්මයා මේ මරණය පිළිබඳ බුදුහාමුදුරුවෝ දුන්න ලස්සන උපමාවක්. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරන්. අපි සැන් පවුඩර් දාලා මේකප් කරලා මේ සරස ගන්න ශරීරය ආයුෂ හුස්ම ටික විඥානය කියන මේ පදාර්ථ මේ ශරීරයෙන් නිරුද්ධ වුණාට පස්සේ අපේ මේ ශරීරය දර කඩක් තරම් වටින්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ෆෝමලින් නැත්තම් ඔය ගොඩක් මලගෙවල් වල තියෙන බොඩි වලට sorry.com තා වඩාගෙන ඉස්පිරිතාලෙන් අරගෙන ආපු අපිව දවසක හඬාගෙන ඉස්පිරිතාලට අරගෙන යනවා. එදාට අපි ආදරෙන් වැළඳගත්ත අපිත් එක්ක දුක සැප බෙදාගත්ත හැමෝම දවසක අපේ මිනිය බදාගෙන වැළපෙන දවසක් එනවා. ඔබ මොන චරිතයක් වුණත් දුමේ පාට වෙනස් වෙන්නේ නැහැ. දුමේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. මේ අහසට පොළොවෙන් නගින්නේ මේක දුමාරයයි කියලා විග්‍රහ කරන්නේ අන්න ඔය ධර්මකාරණය. උඹ ලෝකෙට කවුරු වුණත් උඹ මතක සුමානයයි. හරෙන්ද්‍ර මහත්තයා මේ කියන්නේත් අනිත්‍ය ධර්මතාවයම තමයි. වෙනස් වීම. Everything is changeable. හැමදේම වෙනස් වෙනවා. දවස් 7 මලගෙයින් පස්සේ සමහර වෙලාවට අපි බිත්තියක ප්‍රේමයක විතරයි ඉන්නේ. ඒ නිසා මේ බල්ලන්ට පූසන්ට කන්න දුන්නට පස්සේ තියෙන අවුරුදු ගානක මතක ඉව මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න යන්න එපා. අපි හිස් අතින් ඇවිල්ලා අත් දෙකින් බදාගෙන හිස් අතින් යන සංසාරයක් මේක. ඔබට පොරක් චරිතයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැඩිය ලොකු පොරක් චරිතයක් හම්බ වෙනකම්. ඔබ ලෝකෙට කවුරුණත් ඔබ මතක සුමානයයි කියන්නේ ඔන්න ඔය තේරුම. අපි යකාට බයද බං සෝන අපේ විමානයයි. දැන් අපි ওই පොදු ව්‍යවහාරයේ තියෙනවානේ කතාවක්. යක්කුන්ට බය නම් අපි සෝනේ ගෙවල් හදන්නේ. යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා ආදි වශයෙන් මේ යකත් එක්ක බැඳිච්ච වදන් කීපයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි යක්කුන්ට බයයිනේ. රාත්‍රියට සෝනට ළඟින් යන්න බයයි තනියෙන්. මලගෙකට ගිහලා තනියෙන් එන්න බයයි. තොවිලියක් තිබ්බොත් තුම්මන් අධ්‍යාප පහු කරන් යන්න බයයි. ඇත්තටම කිව්වොත් গুপ্ত බවක් තියෙන හැම තැනකම අපි තනි වෙන්න බයයි. හැබැයි හරේන්ද්‍ර මහත්මයා සැබෑ යථාර්ථය නම් ජීවත් වෙලා ඉද්දී හිතින් මවාගත්ත යක්කුන්ට බය අපි යක්කු තක්කු මුක්කු ගැහිලා ඉන්න සෝනක ගිහිල්ලා අවසානයේ අපිට සැතපෙන්න සිද්ධ වෙනවා තනිවම. අද අපි පැල්පතක ජීවත් වුණත් මහා මන්දිරයක ජීවත් වුණත් දවසක අපේ නවාතැන වෙන්නේ සෝනක්. ඊට පස්සේ හරේන්ද්‍ර මහත්මයා ඔය කොකාට වාරේ නම් තිත්තයට දෙවාරයයි. බලවතෙක්ට වගේම දුබලෙක්ටත් අවස්ථාවක් එනවා. ඒක අමතක කරන්න එපා. අලියක් කැලේට කොච්චර ලොකු සතෙක් වුණත් හරේන්ද්‍ර මහත්මයා ඉත්තක් කරන් කන්නේදී දෙපැත්තට ගසනවා. ඇයි දන්නවද? බයයි කටුස්සෙක් කරි හිටියොත් හොඬවැල ඇතුළු ඩිංගුවොත් අතාට උන් ඉරි දැන් අමතක වෙනවා. ඒ තරම් විපතක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සිංහයා කැලේ මොන රජෙක් වුණත් ඉත්තෑවත් එක සෙල්ලම් දාන්න යන්නේ නැහැ. ඉත්තෑව පොඩි සතෙක් වුණත්. අන්න ඊට පස්සේ මේ කියනවා ගල් කටස් පටස් ගාලා গিitar වෙනවා මේ සින්දු වල මෙල්ලි. මොනතරම් තද මිනිස්සෙක් වුණත් গিitar එකක් කොංගෝ එකක් දර්බග් එකක් පියානෝවක් ඉස්සරහා මුදු මෙලෙක් වෙන මහ වෙලාවක් යන්නේ. අඟුලිමාල ආලවක සච්චක නාලාගිරි හේමවත මොනතරම් දැඩි අශාන්ත අදාන්ත මිනිස්සු බුදුහාමර එක ප්‍රණීත වචයෙන් දමනය වුණාද? චීන පටස් දාලා වගේ පුටාර් එකේ යති 6-4 කල්ලි. ඒතර අපි ඔක්කොටම මේ සතුට සොම්නස ඕන. චීන පටස් දාලා වගේ සතුට අපි සද්ද දාගෙන තමයි එන්නේ. පුටාර් එකේ යති. පුටාර් එක කියන්නේ මොකද්ද? භවය. පුටාරකට කියනවා අපි සිංහලෙන් බයිසිකලේ කියලා. ෆුට් සයිකලේ. ෆුට් සයිකලේ තමයි පුටාර් එක වෙන්නේ. ඔය කොල්ලන්ගේ වචන මේ. එතකොට පුටාර් එක හරි ඉක්මනට යන ගමනක් නෙමෙයි. හරි හිමින් යන්නේ බයිසිකලේ. රෝද දෙක කැරකෙන්නේ යන පැත්තට. රෝද දෙකම කැරකෙන්නේ යන දිශාවට. හැබැයි හරේන්ද්‍ර මහත්මයා බයිසිකලයක් හිටවලා තියන්න බෑ. ආධාරකයක් ඕනේ. ඒ ආධාරකය තමයි ධර්මය. එහෙනම් මේ ගමන නවත්ත ගන්න ඕන නම් ධර්මය ඕනේ. 6-4 කල්ලි. 6-4 කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝක 6යි අපාය 4යි.
ඔන්න ඔය කියන දිව්‍ය ලෝක 6ටයි අපාය 7ටයි රෙජිස්ටර් වෙලා එන පිරිසක් තමයි මේ එන්නේ. ඊළඟට මේකේ සඳහන් වෙනවා අපි කොටස් වෙළඳ පොලේ සටස් ගානකට වැටෙන්නේ නෑ සල්ලි. කොටස් වෙළඳ පොල කියන්නේ අපි කියන්නේ ස්ටොක් මාකට් එක කියලානේ. එතකොට ඒක කඩා වැටුනොත් මුළු රටේ ආර්ථිකයටම බලපානවා. මේක ලෝකෝත්තර අර්ථයෙන් ගන්න. මේ කොටස් වෙළඳ පොල කියන්නේ අර කොටස් වෙළඳ පොල නෙමෙයි. අපේ පින් පොත. ඒක හිස් කරගන්න එපා. අද ගොඩක් මිනිස්සු පිනට වඩා පවට බරයි. පින් පොතේ empty. ඔබේ පින් පොතේ ආයෝජනය කරගන්න. ඒකට අපි උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ අපි කොටස් වෙළඳ පොලේ සටස් ගානකට වැටෙන්නේ නෑ සල්ලි. අපි හෙටත් මෙහෙමමයි ගටක් තියෙනකොට යටත් වෙයිද මල්ලි. හරෙන්ද මහත්මයා. ගට කියන්නේ හැකියාව, පුළුවන්කම, ශක්තිය, ගැම්ම. අපේ ගටක් තියෙන්න ඕනේ. ශක්්‍යතාවයක් තියෙන්න ඕන අපිට මේ සංසාරයෙන් ඈතර වෙන්න. යටත් වෙයිද මල්ලි. නමුත් ආයි අපි මේ සසරට යටත් වෙයිද? දිස්නිය දුන්නට වත් කරන් ඇත්ත මතු පිට නෑ බං රත්තරන්. බුදුහාරෝගේ දේශනාවේ සඳහන් වෙනවා අප මේ උදේ හවා නාවලා කවලා පොවලා සෙන් පවුඩර් ගාලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා මේ පවත්වගෙන යන ශරීරය නිකන් හරි මේ ස්කින් එක යහපැත්ත ගහිලා තිබ්බනම් කපුට අපි පස්සේ ෆලෝ කරන එක අපිටවත් නවත්ත ගන්න බෑ කියලා. ඔය ප්‍රශ්නීය දවසක උඹලගේ වෙනකන් උත්තර ප්‍රීහිටිස් තරම් අපි අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔස්තාර්ලා. හැබැයි ඒ ප්‍රශ්නේම දවසක ඔබගේ වෙච්ච දවසට ඔබ නිරුත්තරයි. එක්ක ඔබ හොයනවා වහ බෝතලයක්, එක්ක කඹයක්, නැත්නම් කෝච්චියක් කියන ටයිම් එක. අද ඇතම් දේශකයොත් අපි දකින්න මේ වගේ ශ්‍රාවකයන්ට කියනවා වෙස්සන්තරලා වෙන්න. හැබැයි දේශකයෝ අදින්න පුබ්බකලටත් එහා. ඕක තමයි ඇත්ත කතාව. අර කතාවට කියන්නේ බණ ඇසුව මම සුගතියේ බණ දෙසුව ඔබ හැයි දුගතිය කියලා. මේක තමයි ඇත්ත යථාර්ථය. තුම් මුලස් සංදිවල වලක් බහිනවා පාට වණ්ඩි. පාට වණ්ඩි. එකිනෙකට වෙනස් මනෝභාවයන් චෛතසිකයන් තියෙන මිනිස්සු. වලක් බහිනවා ඔක්කොම සෙට් වෙනවා එක තුම් මුලස් හන්දියක. තුම්මන් හන්දියක. මොකද්ද මේ තුම්මන් හන්දිය? ඒ තමයි රාග, ද්වේෂ, මෝහ. අපි සංසාරේ නිවන් දකින්න තුරුම ඔන්න ඔය තුම්මන් හන්දිය තමයි රස්තිය අදු වෙන්නේ. පුන් කලස් පන්සලට මලක් දන්සලට බිදින්න නැතුව කණ්ඩි. පුන් කලස් පවිත්‍රත්වය. අපි කියන්නේ මේ හිත ක්ලීන් කරගන්න පැත්තට නැඹුරු කරගන්නවා කියලා ලෝකෝත්තර පැත්තට. අන්න ඒ වගේ අය නිරන්තරයෙන්ම තමන්ගේ මේ සසර ගමන කෙටි කරගන්න හිතලා එයාලා ලෝකෝත්තර පැත්තට පිවිසෙනවා. මලක් දන්සලට. හැබැයි මල සුවඳයි, පිවිතුරුයි, ලස්සනයි. ඉක්මනට පර වෙනවා. ඒ නිසා ලෞකික පැත්තට తాවකාලික සතුටක් හොයන මිනිස්සු ඔක්කොම හැරෙන්නේ ලෝකෝත්තර පැත්තට නෙමේ ලෞකික පැත්තට. බිදින්න නැතුව කණ්ඩි පෞර බැම්ම. මේ සංසාරේ කියන්නේත් බැම්මක්. මේ ක්ලේශ ධර්මයන් කියන්නේ බැම්මක්. මේක තාම කවුරුත් බිඳලා නැහැ. බොරු වලස් මුහුණු නැති කලස් දානකොට වැටෙන්නේම කිණ්ඩි. අපි ජැන්ඩියට රඟනවා අපි දිනලා ඉන්නේ කියලා පේන්න. ඒ වුණත් හරේන්ද්‍ර මහත්මයා මහරයක් දානවා අපිට කිණ්ඩිය. ඔය පැලස් වල සුමුදු පලස් වල රැඟුවේ ගොඩක් ෆේක් චණ්ඩි. සංසාරේ අපිට බේරිල්ලක් ගැලවිල්ලක් දෙන්නේ නැති ලොකුම චණ්ඩිය තමයි මාරයා. හැබැයි අපි කාට හෝ පුළුවන් නම් මේ මාරයා නැමැති චණ්ඩියව පරදවන්න. අපේ භාෂාවෙන් කිව්වොත් ඒ තමයි රියල් චණ්ඩි. එතනින් මෙහා ඉන්න ඔය යකඩ කෑලි අරගෙන දසාත වනන ඔක්කොම ෆේක් චණ්ඩි. ගල් කටස් පටස් ගලා ගිටාර වෙනවා මේ සින්දු වලම එල්ලි. චීන පටස් දාලා වගේ පුටාර එකේ ඇති 6 අතරේ කල්ලි. අපේ කොටස් වෙලඳ පොලේ සටස් ගානකොට වැටෙන්නේ නෑ සල්ලි. අපි හෙටත් මෙහෙමමයි ගටක් තියනකොට යටත් වෙයිද මල්ලි.